හෙලෝ සුබ දවසක් සියලු දෙනාටම. අද දවසේ මම කතා කරන්න යන්නේ මේ AI ට්‍රේඩින් එහෙම නැත්නම් මේ ඔටෝ ට්‍රේඩින් සම්බන්ධව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඩොලර් 100කින් දවසකට ඩොලර් 50ක් earn කරන account එකක් තමයි මම පෙන්වන්න යන්නේ. මම site එකට log වෙලා පෙන්වන්න Bitrade exchange එකට. මේ තමයි අපේ account එක. මේ guys තියෙන්නේ ඩොලර් 100කින් මේ වෙද්දින් ඩොලර් 2075ක් මේ account එකේ earn වෙලා තියෙනවා. ඊට අමතරව තව ඩොලර් 1055ක් withdraw කරලා තියෙනවා. ඒතර ඔක්කොම ඩොලර් 3000 ගණක් මේ වෙද්දී earn කරලා තියෙනවා මාස 3ක් ඇතුළත. ඒ හින්දා මේක ඇත්තටම ට්‍රේඩින් කරන්න දැනුමක් නැති කෙනෙක්ට ඒ වගේම ට්‍රේඩින් සිග්නල් වලට සමහරට ඔයාලට රෙස්පොන්ඩ් කරන්න වෙලාවක් නැහැ. ඔයාගේ ජොබ් එකත් එක්ක ඔයා කාර්යබහුල කෙනෙක් නම් ඔයාලට මේ ඔටෝ ට්‍රේඩින් කියන නැත්නම් AI ට්‍රේඩින් කියන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. එතකොට මේකේ Bitrade X කියන එකත් මම මේක මේත් එක්කම පොඩ්ඩක් කියන්න. මේක Bitrade X කියන්නේ ඇත්තටම ගත්තොත් ලෝකේ තියෙන number 1 exchange එකක්. Binance වගේම ලෝකයේ හොඳම security එකක් තියෙන Visa Mastercard support කරන හොඳ exchange එකක්. coin market cap එකේ අපි ඕන කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන්. 51 වෙනි ස්ථානයට වගේ අද වෙද්දින් ඇවිල්ලා තියෙනවා මේ Bitrade X exchange එක. ඒ ගැන වෙනම පැහැදිලි කරන්න මම මේ exchange එකේ වාට income පෙන්නන්නම්. මෙතනදී අපිට asset කියන තැනට ගිහිල්ලා බලන්න පුළුවන්. මේකෙදී අපි spot trading, future trading, ඒ වගේම මේගොල්ලෝ විශේෂයෙන්ම දීලා තියෙන Binance එකට අමතරව ඒගොල්ලෝ දීලා තියෙන spot future trading විතරයි සාමාන්‍ය exchange එක කරන්න පුළුවන්. හැබැයි මේකෙදී AI trading කරන්න පුළුවන්. ඒකෙදී මම AI trading කියන එක select කරලා වාට පෙන්නන්නම්. මේකෙදී අපිට PNL එකට යන්න පුළුවන් revenue analyze කියන එකට. මේ තියෙන්නේ guys පස්වෙනි මාසේ මෙයාගේ earning ටික මම last 180 days වලම තෝරනවා. මේ තියෙන්නේ පස්වෙනි මාසේ මේ bot ගත්තොත් එක දවසක්වත් lost වෙලා නැහැ. හැම දවසෙම ගත්තොත් 19 වෙනිදා ගත්තොත් අද දවසේ ගත්තොත් ඩොලර් 49යි 759ක් earn කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් ගත්තොත් ආසන්න වශයෙන් රුපියල් 20000ක් විතර අද කාලේ හැටියට ගත්තොත් ඩොලර් 300 ඩොලර් එක රුපියල් 50යි නම් සාමාන්‍ය 325න් වැඩි කරලා රුපියල් 16250ක් ඩේ එකේ ඉන්කම් එක. ඒ වගේ මේක දවස් 30න් වැඩි කරොත් 487500ක් විතර වගේ මාසෙකට earning එකක්. හැබැයි මෙයා ඉන්වෙස්ට් කරලා තියෙන ඩොලර් 100යි AI trading වලට අද වෙද්දින් දවසකට රුපියල් 16000ක් විතර earn කරන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මේකෙදී bot trading එකේදී ඔයාට හම්බෙන වගේ investment එකට සාමාන්‍ය මාසෙකට 15%යි අවුරුද්දට 180%යි. ඊට අමතරව ඔයාට පුළුවන් මේකෙදී IB කරන්න. ඒ කියන්නේ ඔයාගේ කවුරු හරි ඉන්නවනම් ඔයාට ඔයාගේ referral link එක දීලා ඔයාට introduce කරන්න පුළුවන් මේ brokerව. එතකොට ඒ හම්බෙන ඒවයි ඒ විදිහට තමයි මේ earning එක දවසකට ඩොලර් 50ක් earn කරලා තියෙන්නේ. ඊට අමතරව මම පෙන්නන්නම් මේ bot කවදාවත් ඔයාගේ account එක wash වෙන්නේ නැහැ, lost කරලා නැහැ. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍ය trading කරද්දී PNL එක ගත්තොත් මේ විදිහට හැම එකක්ම plus තියෙන්නේ නැහැ, minus උත් තියෙනවා. මේ පස්වෙනි මාසේ ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් හතරවෙනි මාසේ මේ තියෙන්නේ අප්‍රේල් මාසේ. ඉතින් එක දවසක්වත් ඔයාගේ lost වෙලා නැහැ. මේ තියෙන්නේ තුන්වෙනි මාසේ, මේ තියෙන්නේ දෙවෙනි මාසේ, මේ තියෙන්නේ පළවෙනි මාසේ. ඉතින් පළවෙනි මාසේ 19 තමයි මේ account එක start කරලා තියෙන පළවෙනි earning එක අරන් තියෙන්නේ. ඉතින් අද වෙද්දි මේ මාස 3යි දවස් ගාන ඇතුළත ඩොලර් 3000කට එහා earn කරලා තියෙනවා. ඉතින් ඔයත් තාම ට්‍රේඩින් ගැන බයෙන් ඉන්නවනම්, ට්‍රේඩින් වලට lost වෙයි කියලා බයෙන් හිතාන ඉන්නවනම්, එහෙම නැත්නම් තාම සිග්නල් එකක් කවුරු හරි දෙනකම් බලාගෙන ඉන්නවනම්, එහෙම නැත්නම් ක්ලාස් ගිහිල්ලා තමන්ම මේක එක්ස්පෙරිමන්ට් කරන්න ඕන කියලා හිතා ඉන්නවනම් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මම 2019 ඉඳන් Binance trading කරනවා ඇත්තටම. ඒ කියන්නේ crypto trading, ඒ වගේම forex trading. ඉතින් අපි manual trade කරන්න ගිහම අපි එක්ක signal service එකක් බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොන හරි අපි හොඳ analyze දැනුමක් තියෙන්න ඕනේ. නමුත් මම 2025න් පස්සේ ඇත්තටම කල්පනා කරා අපි මෙච්චර තාක්ෂණයක් තියෙද්දින්, මෙච්චර ටෙක්නොලොජි එක දියුණු වෙලා තියෙද්දින්
AI ගෙන් හැමදේම මේ ලෝකේ වෙනස් වෙද්දී මේ ට්‍රේඩින් කියන දේටත් AI ඇවිල්ලා තියෙනවා. ඉතින් ස්මාර්ට් ඉන්වෙස්ටර්ස්ලා එහෙම නැත්නම් අපි කියන වේල්ස්ලා ලොකු ඉන්වෙස්ටර්ස්ලා ලොකු බෑන්කර්ස්ලා මේ හැමෝම මේ වෙද්දී තමන්ගේ ට්‍රේඩින් ජර්නි එක මැනුවල් ට්‍රේඩින් රූම් වලින් අයින් වෙලා ට්‍රේඩින් රූම් අස් කරලා මේගොල්ලෝ මේ වෙද්දී ස්මාර්ට් ට්‍රේඩින් එහෙම නැත්නම් AI ට්‍රේඩින් වලට මාරු වෙලා තියෙනවා. ඉතින් ඔයත් තාම මේ ගැන ඩවුට් එකක් තියෙනවා නම් ඉතින් මේ ඇනලයිස් එකම ඇති මේ මාස 6 ඇනලයිස් එක දවසක්වත් ඔයාට ලොස් නොවි ට්‍රේඩ් කරන්න ඔපචුනිටි එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාට මේ සයිට් එක සම්බන්ධව විස්තර දැනගන්න ඕන නම් ලොකු දේවල් දැනගන්න පුළුවන්. මේගොල්ලෝ ගත්තොත් Binance වගේම coin market cap එකේ ඉන්නවා. පළවෙනි 100 අතර exchange 100 අතර ඊට අමතරව ඔලිවර් ජිරෝඩ් තමයි මේකේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් ඉන්නේ ලෝක ෆුට්බෝල් ශූරයා. ඊට පස්සේ මේක ගත්තොත් වෙබ්සයිට් එකක් නෙමෙයි ලෝකේ තියෙන නම්බර් 1 මේ එක්ස්චේන්ජ් එකක්. ඊට පස්සේ මේකේ Binance එකේ Binance ලා ඔඩිට් කරන සර්ටික් කියන ආයතනයම තමයි මේකේ මේ ඔඩිට් කරලා තියෙන්නේ. එතකොට Binance එක වගේම මේකේ ඔඩිට් කරන්නේ ඒගොල්ලෝ. එතකොට ඔඩිට් වලින් සාමාන්‍යයෙන් 90ක් වගේ Binance වල තියෙන්නේ. මේකෙත් 80 ගාණක් ලකුණු තියෙනවා. ඒ වගේ හොඳ එක්ස්චේන්ජ් එකක්. ඊට අමතරව Binance එකේවත් නැති ඔප්ෂන් එකක් විදිහට මේකේ හැම විඩ්‍රෝ එකක්ම වාට ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංක් එකේ මේගොල්ලෝ පාර්ට්නර්ෂිප් කම්පැනි එකක්. ඒ හින්දා වාට බය වෙන්න දෙයක් නැහැ. කොහොමද මම සම්බන්ධ වෙන්න පළවෙනිම හේතුව මේන් රීසන් එක ඒ රීසන් එක. ඉතින් මේවට ඔයාගේ විඩ්‍රෝවල් P2P අවශ්‍ය වෙන්නේ නැහැ. වාට මේගොල්ලෝගේ ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංක් එකේ කාඩ් එක මේකේ ඇප්ලයි කරන්න අවස්ථාවක් තියෙනවා. මම ඒ ඔප්ෂන් එක මෙතනින් ගිහිල්ලා පෙන්නන්නම්. මෙතන තියෙනවා AI උඩින් තියෙන overview spot trading future trading AI trading. ඊට පස්සේ තියෙනවා කාඩ් කියලා. මෙන්න මේ කාඩ් එකට ඔයාට ගිහිල්ලා ඇප්ලයි කරන්න පුළුවන්. කාඩ් එක ඇප්ලයි කරපුවාම ඔයාට මෙතනදී virtual කාඩ් එකද physical කාඩ් එකද අවශ්‍ය වෙන්නේ කියනවා. virtual කාඩ් එක නම් මේගොල්ලෝ ඩ්‍රෝ 21ක් වගේ ඔයාට කැපෙනවා කාඩ් එක ගන්න ඕන. ඒ වගේ ඔයාට මේ ඔප්ෂන් නවීන තාක්ෂණයෙන් ඔයාට ලෝකයේ දිනන්න ඔයාගේ වැඩ ටික කරන ගමන් එයාගේ වැඩ ටික කරයි. ඉතින් හොඳ ට්‍රේඩින් ජර්නි එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්. ඉතින් කවුරුත් සිග්නල් එකක් දෙනකන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාව මේ රිස්ක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාම ඉංගඩගෙන මේක කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔයා ට්‍රේඩින් කියන එක AI පැත්තට බාර දෙන්න. ඉතින් ඔයාගේ account එක මේ වගේ ඩ්‍රෝ කරගන්න පුළුවන්. තවත් වීඩියෝකින් හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා.